විෂ සහිත කටු තිබුණත් පතොක්ෂාවේ පිපෙන මල් නම් ඉතාමත් අලංකාරයි. එහෙත් ජලය සහ පෝෂ්‍ය පදාර්ථ අඩුවෙන් හා අධික වියලි පරිසරයක වැඩීමට අනුවර්තනය වී ඇති ඔපුන්ටියා ලෙසින් හැඳින්වෙන පතොක් ගෙවතු අලංකාරය ගෙන දෙන විවිධ දර්ශනීය මල්ද පිපෙන පතොක් වර්ගයක්. එමෙන්ම කටු සහිත හා රහිත ලෙසින් ප්‍රභේද රාශියක් පවතිනවා. විශේෂ අධික තියුණු කටු සහිත වර්ගය ස්වභාවික මුහුදු වෙරළාසන්නේ හා ශුෂ්ක ප්‍රදේශවල බහුලව දකින්න පුළුවන්. ඉතින් පතොක්වල වගා වර්ධනය හිමින් සිදුවෙන්නේ. මෙසි ආකාරයට වර්ධනය වීමට වසර ගණනාවක් ගත වෙනවා. ලිතොප්ස් වර්ගයේ පතොක් පැලෑටිය අඟල් එකක් වර්ධනය වෙන්න වසර 2ක් හෝ 3ක කාලයක් ගත වෙනවා. මේක දුර්ලභ ගණයේ ප්‍රභේදයක් නිසා පැලයක් රුපියල් 200ත් 600ත් අතර මිලකට පහසුවෙන් අලෙවි කිරීමට හැකියාවක් තියෙනවා. පොහොර සහ බෙහෙත් පමණක් නෙවෙයි වැඩි ජලයක් අවශ්‍ය නොවන පැලෑටිය. ඒකින්ද අඩු වියදමකින් වැඩි ආදායමක් උපය ගන්න පුළුවන් මෙම අලංකාර පතොක් වගාව පිළිබඳ මල් වගාකරුවන් අතර ඇති දැනුම අල්පවීම මත මෙයා ප්‍රචලිත නොවීමට ප්‍රධාන කරුණක්. පතොක් බඳුන් වල මෙන්ම විවෘත භූමියේද පහසුවෙන් වගා කරන්න පුළුවන්. මේ බඳුන් තුල වගා කිරීම ඉතාමත් යෝග්‍යයි. ඒකට හේතුව පවතින දේශගුණික වෙනස්කම් පැවතීමයි. මෙම පතොක් වගාව ශුෂ්ක දේශගුණයක් සහිත කාර්කශ භූමියක සිදු කරන වගාවක් බව කවුරුත් දන්න දෙයක්. ඒකින්ද මේ වර්ෂාවට හිතකර පැලෑටියක් නෙවෙයි. මාස් කන්නේ ලෙස සැලකෙන සැප්තැම්බර් සිට පෙබරවාරි අතර කාලයේදී තද වැසි ඇද හැලෙනවා. වර්ෂාව නිසා පතොක් පැලෑටිය කුණු වී යෑමට ඇති ඉඩකඩ වැඩි. අධික වැසි සමයේදී බඳුන් වල වගා කළ පතොක් වැසි ආවරණ ස්ථානයක තැබීම පහසුයි. එනිසා බඳුන් වගාව මේ සඳහා ඉතා සුදුසු වගා ක්‍රමයක්. වගා බඳුන් වර්ග දෙකක් තෝරගන්න පුළුවන්. ඒ මැටි හා ප්ලාස්ටික් වශයෙන්. පතොක් සඳහා වගා මාධ්‍ය සැකසීමේදී පස් හා වැලි එකට එක අනුපාතයට මිශ්‍රණය සකසා ගත යුතුයි. මේට අමතරව වැලි හා වියලි ගොම හෝ කොළ පොහොර මිශ්‍රණය එකට එක අනුපාතයට මිශ්‍ර කර දරාංගුරු මූලික මිශ්‍රණයෙන් 4න් එකක්ද ඊට අලුහුණු ස්වල්පයක් එක් කරමින් වගා මාධ්‍යයක් සකසා ගත යුතුයි. එහෙත් මෙම වගා මාධ්‍යයට වඩා දෙවන වගා මාධ්‍ය වඩාත් හිතකරයි. රෝපණ ද්‍රව්‍ය 3 එනම් ප්‍රධාන කඳෙන් මතුවන අංකුර, කඳන් කැබලි හා බීජ වශයෙන්. මෙහිදී අංකුර හා කඳන් කැබලි රෝපණ ද්‍රව්‍ය භාවිත කිරීම පහසුයි. ඉක්මන් පැලෑටි ගැනීම හා විශේෂ නඩත්තු භාවිත කිරීමට අවශ්‍ය නොවේ. ඉහත සඳහන් කඳ කැබලි රෝපණය සඳහා භාවිත කිරීමේදී හොඳින් වර්ධනය වූ කොටස් කඳෙන් කපා ගැනීමද අංකුරයක් නම් ප්‍රධාන කඳෙන් ගලවා ඉවත් කර ගැනීමේ පහසුකම් ඇත. මෙසේ වෙන් කරගත් කඳ කැබලි හෝ අංකුර වියලි මදපාවනේ සති 2ක පමණ කාලයක් තබා ගැනීම ඉතා වැදගත් කරුණක්. මෙමගින් කැපුම් තුවාල ස්වභාවික වියලි අංකුර හා කඳන් කැබේ ඉවත් කළ වහාම සිටුවීමෙන් කැපූ ස්ථානවල බැක්ටීරියා ආසාදනය වී කුණු වී යෑමට ලක්වෙනවා. එම නිසා නිසි ලෙසින් රෝපණ ද්‍රව්‍ය සිටුවීමට කල්පනාකාරී විය යුතුයි. ඉහත සඳහන් කළ ආකාරයට සති 2ක් මදභාවනයේ තැන්පත් කර තිබූ රෝපණ පැලෑටි කලින් සකසාගත් වගා බඳුන් වල සිටුවා ගත හැකියි. මෙසේ බඳුන් වල සිටු වූ පැලෑටි වලට ජල සම්පාදනයකින් තොරව මදභාවනයේ තබන්න. සති 2කට පසු හොඳින් හිරු එළිය වැටෙන විවෘත භූමියක තබන්න. බීජ වලින් රෝපණ පැලෑටි ගැනීම සඳහා පතොක් ගසේ මල් පිපී අවසානයේ ඉදුණු ගෙඩි තුල හටගෙන ඇති ඇට මිරිකා ඉවත් කරගන්න පුළුවන්. මෙම බීජ දුම්කල බීජමින් ඉතා කුඩා බවින් යුක්තයි. එනිසා මිරිකා ඉවත් කරගත් බීජ කඩදාසියක අතුරා වියලා ගත යුතුයි. මෙසේ හොඳින් වියලාගත් බීජ වසර 2කට අධික කාලයක් තබා ගන්න පුළුවන්. මේ අන් බීජ වලට වඩා විශේෂත්වයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. ඊට සඳහන් අන්දමට සකසාගත් බඳුනක මෙම බීජ තවාන් කරන්න පුළුවන්. එම තවාන් බඳුනකට ජල ස්වල්පයක් ඉස තෙත් කිරීම ප්‍රමාණවත් වෙනවා. ඉන්පසු සෙවන ස්ථානයක මාස 6ක් පමණ කාලයක් තබා පැල ගන්න පුළුවන්. පැලවින් පස්සේ තවන් බඳුනකට හොඳින් හිරු එළිය වැටෙන අන්දමට විවෘත භූමියක තබන්න. වගාව නඩත්තු කිරීමේදී හිරු එළිය ලැබීමට සැලැස්වීම ඉතා වැදගත් කරුණක්. තෙතමනය මෙම වගාවට අහිතකර බැවින් වර්ෂා කාලයේදී විනිවිද පෙනෙන ආවරණ වහලයට සෙවිලි කළ ගෘහ හෝ මඩුවක් තුළ පතොක් වගාව සිදු කිරීම කාලෝචිතයි. එසේම මෙම වගාබඳු පොළවේ සිට අඩි 1.5ක් පමණ ඉහළ ආධාරයක් මත තැබීමද යෝග්‍යයි.
සෙන්ටිග්‍රේඩ් 30ක හෝ 40ක උෂ්ණත්වයක් අත්‍යවශ්‍ය වුවද ඉහත සඳහන් ගෘහයක හෝ මඩුවක අධික සිසිල දේශගුණික යම් කාලයක් නඩත්තු කරන්න පුළුවන්. ජල සම්පාදනය කල්පනාකාරීව කළ යුතුයි. ජල සම්පාදනයේදී ජලය පිර වූ භාජනයක පතොක් පැලෑටිය කිසියම් වේලාවක් ගිල්වා තෙත් කර වගා මාධ්‍ය ජලයෙන් සම්තෘප්තතාවයක් ඇති කරල යුතුයි. එසේම වගා බඳුනට ඍජුවම ජලය වත් කිරීම අහිතකර බව මතක තබාගත යුතුයි. මෙම වගාවන්ට පොහොර එතරම් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙත් වෙළඳපොලේ ඇති NVK පොහොර මිශ්‍රණයක් මස් 3කට 4කට වරක් පැලේ ප්‍රමාණයට අනුව යෙදිය හැකියි. පැලේ විශාල වැඩෙන විට බඳුන් මාරු කළ යුතුය. ඉහත සඳහන් වගා මාධ්‍ය බඳුන තුළ පුරවා ගත යුතුය. මෙම පැලෑටි මාරු කිරීමේදී තියුණු කටු ගතිය හා කැසීම යන කාරණා මත ඝනකමකින් යුත් අත්ආවරණ භාවිතා කිරීම අනිවාර්ය වෙනවා. මෙසේ බඳුන් මාරු කිරීමෙන් පසුද පෙරසේම සති 2ක කාලයක් ජලය සැපයීමෙන් වැළකිය යුතුය. එයට හේතුව බඳුන් ගත කිරීමේදී සිදුවන තුවාල සුවවීමට ගතවන කාලයක් නිසායි. මේට අන් පැලෑටි වලට මෙන් රෝග වැළඳීම ඊට කඩ අඩුයි. එහෙත් මේට වැළඳෙන රෝග ගැන දැඩි අවධානයක් යොමු කළ යුතුයි. එම පැලෑටියට වැළඳෙන ප්‍රධාන රෝගයක් ලෙස අර්වීනියා නම් බැක්ටීරියා විශේෂය හඳුන්වන්න පුළුවන්. මේ නිසා පැලෑටිය කුණු විනාශ වී යෑමට හැකියි. මේ සඳහා කළ යුත්තේ නිසි ලෙස ජල සම්පාදනය ක්‍රමවත්ව පවත්වාගෙන යෑම හා හොඳට තුවාල නොවන ආකාරයට පැලෑටිය රැක බලා ගැනීම. මෙසේ සබාදාම විසින්ද පරිසරයෙන් පමණක් පෝෂණය සපයාගෙන අලංකාර අන්දමට හැදෙන වැඩෙන පතොක් සාර්ථක වගාවක් ලෙස පවත්වාගෙන යෑමෙන් ගෘහ අලංකාරය සඳහා මෙන්ම පැලෑටි අලවියෙන්ද අතමිට සවු කරවන්න පුළුවන්. ඉතින් මේ වගේ අලුත් ව්‍යාපාරික අවස්ථා පිළිබඳව ඉදිරි වීඩියෝ වලදී කතා කරමු. අදට සමුගන්න ඔයාලා හැමෝටම සුබ දවසක්.